ආයිබන් යාළුවනේ මම මේ අද දාන්න යන වීඩියෝ එක තමයි අපි ඇයි ඒ කියන්නේ මම ඇයි මේ වගේ වීඩියෝ දාන්නේ කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඇයි මේ අපි අසරණ වෙන්නේ? ඇයි අපි දුප්පත් වෙන්නේ? ඇයි අපි කම්මැලි වෙන්නේ? අපිට ඇයි නැගිටින්න බැරි? නෑ මට දෙයියෝ කිසිම දෙයක් දෙන්නේ නෑ. දෙයියෝ දෙන්නේ නෑ කියලා හිතාගෙන හිටියොත් හැමදේම දෙයියෝන්ගෙන් ආප්ප ලැබෙනකම් බලාගෙන ඉන්නේ. මිනිසුන්ට ප්‍රශ්න එනවා. ප්‍රශ්න ඔක්කොම මැඩ පවත්වාගෙන ඉදිරියට යන්න ඕනේ. ගමනක් යන්න ඕනේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම පිස්සු කරපුන්න්ට වෙන දේවල්. මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් කුඩු මද්ද්‍රව්‍ය ඒවා මේවට හැබ්බැහි වෙලා අයිස් වලට හැබ්බැහි වෙලා බලන්න ඒගොල්ලෝ ඉන්නේ තැන් ඔන්න බලන්න පැල්පත් වාසි ගෙවල් ඔයගොල්ලෝ තමයි ඉන්නේ. ඔය ටෙන්ට් එකක් ගාගත්ත මොකක් හරි කෑල්ලක් ගාගත්ත ඔය ඉන්නවා. ඉතින් ඕක නෙමේ ජීවිතය. ඔයගොල්ලෝ නැගිටින්න බලන්න. හැමෝටම කියන්නේ සිගරට් එකක්වත් බොන්න යන්න එපා. සිගරට් එකක්වත් බොන්න යන්න එපා. අපරාධි මේ විනාශ කරගන්න සල්ලි. ඉතින් මේ ඔයගොල්ලෝ හැදෙන්න බලන්න. හැමෝම මම කියන්නේ මේ රටට ආදර්ශවත් දෙයක් කරන්න. රටට මේ රටේ දියුණුවට තමයි හැමතිස්සෙම හිතන්න තමයි මේ ගම තමන්ගේ ගේ තමන්ගේ ඉස්කෝලේ ඉන්න ළමයෙක් වගේ ශිෂ්‍යයෙක් වශයෙන් තමන්ගේ ඉස්කෝලේ ඉන්න කාලේ මේ අපේ ඉස්කෝලේ දෙයක් අපි කඩන්න නරකයි. අපේ දේවල් අපි රැක ගන්න ඕනේ. අපේ ඉස්කෝලේ කීර්තියක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි නිවසක ඉන්න ඕනේ. අපේ නිවස කොහොමද ලස්සන කරගන්නේ? ඒව හිතන්න. මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ ගෙන්නේ ඒකයි. ස්තුතියි යාළුවනේ මේ බලන්න. පුළුවන් තරම් මාව සබ්ස්ක්‍රයිබ් කරගන්න.